හරි අපි මීට කලින් මේකේ මුල කොටස මේ 2026 අගෝස්තු මාස 24 වෙනිදා වෙන්න නියමිත වෙන චේන්ජස් ගැන අපි කතා කරා. විශේෂයෙන් මේක ඇනවුන්ස් කරේ මේ වෙනස්කම් සිදු කරනවා කියලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ඉතින් කවුරු හරි කෙනෙක්ට මිස් වුණා නම් අර මම මුල කතා කරපු ටික අනිත් වීඩියෝ එකට ගිහලා බලන්න. මොකද ඒකේ මම කතා කරා මේකේ සිදු වෙන වෙනස්කම් ගොඩක් සම්බන්ධයෙන්. ඉතින් අද මේ දෙවෙනි කොටසෙන් මම කියන්නේ අගෝස්තු මාසේ 24 වෙනිදා මේ අවුරුදු 2026 වෙනස්කම් වෙන තියෙන ඒවායි එදා කතා නොකර ඉතුරු කොටස් ටික. ඉතින් අපි ඒකදී මුල මම ඉක්මනට කියාගෙන යන්නම් අපි මොනවද කතා වුණේ විශේෂයෙන්ම මුල කොටසදී කියන එක. මොකද ඒක බැලුවේ නැති කෙනෙක් ඉන්නව නම් එතෙන්දී අපි කතා කරා මොනවද ප්‍රධාන වශයෙන් මේකේ කරන්න යන වෙනස්කම් කියන එක සම්බන්ධයෙන්. මේක වෙනස්කම් ප්‍රධාන වශයෙන් කරන එකක් තමයි මේ ඔකියුපේෂන් ලිස්ට් එකේ සිදු කරන වෙනස්කම්. ඒකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ ට්‍රේඩ් ඇන්ඩ් ටෙක්නිෂියන් පාත්වේ ලිස්ට් එකක්. ඉතින් ඒක ගැන තොරතුරු අපි කතා කරා. ඊළඟට මීඩියම් වේජ් එක කොච්චරක් මේකට ඇප්ලයි වෙනවද දැන් අලුතෙන් කියන එක සම්බන්ධයෙන් කතා කරා. ඒ කැන්ස්කෝ ලෙවල් එක අනුව මීඩියම් වේජ් එක බලපාන්නේ කොහොමද කියන එක සහ ඇන්ස්කෝ ලෙවල් එක දන්නේ නැති කෙනෙකුට කොහොමද හොයාගන්නේ කියන එක සහ ඒකට අවශ්‍ය කරන වෙබ් ලින්ක්ස් ටික මම ඉස්සෙල්ලා මේ එකේ කිව්වා. ඊට අමතරව පොයින්ට්ස් ක්ලේම් කරන්න ඉන්කම් එක මත පොයින්ට්ස් ක්ලේම් කරනවා නම් කොහොමද තමන් පොයින්ට්ස් ක්ලේම් කරන්න කියන එක සම්බන්ධව මම මේකෙදි කතා කරා. ඊට අමතරව ඉංග්‍රීසි දැන් අද අපි කතා කරන්න යනවා ඊට අමතරව තියෙන වෙනස්කම් ටික මොනවද කියන එක සම්බන්ධයෙන්. හරි මෙතෙන්දී දැන් අද මූලික වශයෙන් කියන්න තියෙන දැන් මේකෙදි ඉදිරිපත් කළා තියෙනවා මේ red and amber list details කියලා එකක්. ඒත් මේකෙදි පැහැදිලිවම මේගොල්ලෝ කියලා තියෙන එකක් තමයි announced මේකෙදි introduction the red and amber list was announced and then this list are designed to manage immigration risk and ensure pathways remain targets to genuine skill need. එතකොට මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් අත්‍තරම genuine skill need එක රට තුළට ඇතුළත් කරගන්න අවශ්‍යතාවය නිසාම තමයි මේ red and amber list එක මේගොල්ලෝ හඳුන්වා දෙන්නේ කියන එක කියලා තියෙනවා. එතකොට occupation on the red list are not eligible for the two new pathways. එතකොට අර red එකේ තියෙන ඒවා දැන් අලුතෙන් මේ ඉදිරිපත් කරපු pathways දෙක මම එදා කතා කරපු ඒවත් එක්ක ඒවට අදු වෙන්නේ නැහැ. People working in this occupation will only be able to apply the residence under the SMC if they can claim 6 points under an existing pathway. ඒ කියන්නේ ඒගොල්ලන්ට red list එකේ තියෙන අය ඉන්නවා නම් මේ existing pathway එක යටතේ ඒගොල්ලන්ට ලකුණු 6ක් claim කළා ඒගොල්ලන්ට SMC එකේ යන්න පුළුවන්. For example, migrant must either earn 1.5 times SMC median wage or hold Bachelor 7 qualifying or higher or hold recognized occupation registration and have a requirement length of skilled migrant experience. ඒක කියලා තියෙනවා අර කොහොමද ඒක ඒවා ලබා ගන්න කියන එක. ඉතින් ඒක අපි ගැන එදත් කතා කරා කොහොමද ක්ලේම් මේ ලකුණු ක්ලේම් කරන්න කියන එක සම්බන්ධයෙන්. හරි එතකොට මෙතනදී මෙන්න මේ කියලා තියෙන occupation on amber list are eligible for a new skill work experience pathway. එතකොට මේ amber list එකේ තියෙනවා නම් කවුරු කාගේ හරි කෙනෙක්ගේ මේ එකක් ඒක මේ eligible වෙනවලු මේ new skill pathway එකට but must meet the additional eligibility requirement. මෙන්න මේ additional eligible requirement එක meet කරන්න පුළුවන් නම් amber list එකේ තියෙනවා නම් ඔයාගේ මේ එක ඔන්න අලුත් මේ path එකකට වට ඉල්ලන්න පුළුවන් experience pathway එක යටතේ. එතකොට මේක තියෙන at least 5 years of relevant eligible works experience in New Zealand. නවසීලන්තයේ ඇතුළත 5 years relevant eligible work experience. අවුරුදු 5ක් නවසීලන්තයේ experience තියෙන්න ඕන මේ amber list එකෙන් ඉල්ලන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2 years of skill experience 2 years of skill work experience earning at 1.2 times of SMC median wage. එහෙම නැත්නම් අවුරුදු දෙකක ස්කිල් work experience එකක් එක්ක 1.2 times of SME median wage. SME කියන්නේ skill migrant median wage එකට median wage එකේ 1.2 වෙන. අපි දන්න median wage එක $35 per hour now. ඒක තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒකේ ඒ වගේ 1.2 තමන් earn කරනවා නම් අර experience අවුරුදු දෙකකිනුත් යන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 5ක experience මේ amber list එකෙන් ඇතුළට මේකෙන් ඉල්ලන්න නම් අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ red and amber list occupations කියලා මේකේ දක්වලා තියෙනවා. මොනවද මේකට අහු වෙන්නේ කියලා මේ amber list එකටයි red එකට මේ red and amber list එකේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම accommodation related manager roles. හරි accommodation related manager roles මේක amber එකේ තියෙනවා.
ඊළඟට ෆුඩ් සර්විස් රෝල් මේ හුඟක් වෙලාට මේ හොටෙල්ස් වලට තමයි අදාළ වෙන්නේ. එහෙම නැත්නම් මේ හොටෙල්ස් වලට හුඟක් වෙලාට රෙස්ටොරන්ට් වල එහෙම නැත්නම් මේ ෆුඩ් සර්විස් රෝල්ස් කියලා කියනවා. කැෆේ රෙස්ටොරන්ට් මැනේජර් මේ උදාහරණයක් කියලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ ඇම්බලිස්ට් එකට යනවා. ඊළඟට තව ෆුඩ් සර්විස් රෝල් නැත්නම් බේකර්. එතකොට ඒකත් ඇම්බලිස්ට් එකේ තියෙන්නේ. ඊට අමතරව ෆුඩ් සර්විස් රෝල් එකක් විතර දක්වලා තියෙනවා මේ පේස්ට්‍රි කුක්. ඒකත් ඇම්බලිස්ට් එකේ ඊළඟට චෙෆ් නුත් අයිති වෙන්නේ ඇම්බලිස්ට් එකට. එතකොට ඒගොල්ලෝ ඇම්බලිස්ට් එකේ එතකොට අර කියපු දේ වල ටික සම්පූර්ණ වෙනවා නම් අවුරුදු 5ක් නිව්සීලන්ත එක්ස්පීරියන්ස් එක හෝ අවුරුදු 2ක නිව්සීලන්ත එක්ස්පීරියන්ස් එක සහ 1.2ක් 1.2 ගෙවනවා නම් එයාට මීඩියම් වේජ් එකට වඩා FMC එකට වඩා මීඩියම් වේජ් එකට වඩා අන්න එතකොට ඒකත් එලිජිබල්. එතකොට මේකේ තව තියෙනවා මේ වගේ ඇම්බර් රෝල්ස් වගේක්. ඊළඟට මේකේ තියෙනවා මේ කස්ටමර් සර්විස් මැනේජර් ඒකත් ඇම්බර්. ඊළඟට හොස්පිටැලිටි රීටේල් සර්විස් මැනේජර් අන්න ඒක රෙඩ් එකට ගිහිල්ලා තියෙනවා. රෙඩ් එකේට ආපු කෙනා අර සාමාන්‍ය ප්‍රොසීඩියර් එකේ තමයි යන්න ඕන මේකට එන්න බෑ. ඊළඟට ඔෆිස් මැනේජර් එයත් ඇම්බර්. ඊළඟට මේ තව රෙඩ් ටිකක් දීලා තියෙනවා රීටේල් මැනේජර් බියුටි තෙරපිස්ට් මැනේජ් තෙරපිස්ට් ඔවා රෙඩ් කරලා තියෙන්නේ. ICT customer support officer ICT customer support officer amber list එකේ තියෙනවා. ICT technician amber list එකේ තියෙනවා. web administrator මේකේ amber list එකේ තියෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි මේ amber සහ red list එකේ වෙන වෙනම තියෙන මේවා. ඉතින් මේක ගැන මම දැන් මේ දාලා ඔයගොල්ලන්ට මේක ආරම්භයක් විදිහට මේ අවශ්‍ය කරන තොරතුරු ටික විතරයි දෙන්නේ. නමුත් මේවට ගිහිල්ලා මේව සම්බන්ධයෙන් විස්තර තවත් කියව ගන්න මම මේ links ඔක්කොම මේවයි මගේ description එකේ දානවා. එතකොට මේක මූලික හඳුන්වා දීමක් විතරයි මේක හැබැයි තොරතුරු හොයන එක ඔයගොල්ලෝ මේකට ටිකක් ඩික් කළා හොයාගන්න වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන ඉන්පුට් එක තමයි මම දෙන්නේ මූලික අවශ්‍ය කරුණු ටික විතරයි මම දෙන්නේ. ඊටකට අමතරව දැන් අර කියපු වෙනස්කම් වලට අමතරව තව වෙනස්කම් ටිකක් මේ අවුරුද්දේ අගෝස්තු මාසෙ වෙන්න නියමිතයි. තව එකක් තමයි මේ able to extend the accredited employer work visa. එතකොට migrant who need up to 12 additional months of skill experience for the SMC requirement will be able to apply for the extended of AWPT complete the skill work experience. මේක කියන්නේ මොකද්ද? සරල වශයෙන්ම දැන් කවුරු හරි කෙනෙක් accredited employer work visa එකේ ඉන්නවා නම් එයාට අර skill migrant category එකට PR එකට ඉල්ලන්න එයාගේ experience මදි නම් දැනට මදි වෙනවා. එයාගේ මදි වෙන ඒ කියන්නේ ඒ උදාහරණයක් අවුරුදු දෙකක් නම් එයාට complete කරනවා. අවුරුදු දෙක complete කරන්නට කලින් එයාගේ accredited employed visa එක ඉවර වෙනවා නම් එයාට chance එකක් දෙනවා තව අර visa එක අවුරුද්දකට දික් කරගෙන මාස 12කට දික් කරගෙන ඒ කාල සීමාව තුළදී අර අවශ්‍ය කරන experience එක fulfill කරගෙන ඊට පස්සේ PR එකට apply කරන්න. ඒක හොඳ දෙයක්. මොකද සමහරුන්ට ඇත්තටම සමහරලාට මාසයක් මදි වෙලා එහෙම නැත්නම් මාස දෙකක් මදි වෙලා ඉවරලා තමන්ගේ work visa එක ඉවර වීම නිසා PR එකට යන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථා මේකෙන් මග හැරෙනවා මේ අලුත් නීති අනුව. ඉතින් ඒක ඇත්තටම හොඳ පොසිටිව් චේන්ජ් එකක්. ඉතින් ඒක ලොකු ආස්වාසිල්ලක් වේ විශේෂයෙන්ම මෙහෙ දැනට නිව්සීලන්ත වලට දැනට ඇවිල්ලා ඉන්න වැඩ කරමින් ඉන්න. නමුත් අර එක්ස්පීරියන්ස් කාල සීමාවට කලින් වීසා ඉවර වෙන තියෙන අයට මේක හොඳ ආස්වාසිල්ලක් වේ. ඊළඟට qualification points මේකේ දක්වලා තියෙනවා මේ වෙනස්කම් වේදී විශේෂයෙන්ම points will be change ඒ qualification එකට දෙන points මේකට change වෙනවා කියලා තියෙනවා. ඊළඟට including to provide 1 point more qualification complete in New Zealand than the those who complete in overseas. අන්න දැන් සමහරලාට දැන් මෙහෙට ඇවිල්ලා ඒ රෝල් එකට අදාළව qualification එක New Zealand වල නම් තමන් කරලා තියෙන්නේ. එතකොට ඒ කෙනාට එක පොයින්ට් එකක් වැඩියෙන් හම්බෙනවා ඒම ඩිග්‍රී එකම නිව්සීලන්ත වලින් පිට කරපු කෙනෙකුට වඩා. දැන් උදාහරණයක් කවුරු කෙනෙක් මැනේජ්මන්ට් ඩිග්‍රියක් නිව්සීලන්ත වල කරලා තිබුණා එයාට එක ලකුණක් වැඩියෙන් හම්බෙනවා කවුරු කෙනෙක් ශ්‍රී ලංකාවේ කරලා මෙහෙට ආවට අමතරව මෙහාට ආපු කෙනෙකුට සේම් ඩිග්‍රී එක තිබුණත් ටයිටල් එකේ එයාට ලකුණක් අඩුවෙන් හම්බෙන. ඒක මේක කරන්න හේතුව තමයි විශේෂයෙන්ම නවසීලන්තය තුළ එඩියුකේෂන් කරන අයට ප්‍රයොරිටි එකක් දෙන්න. එහෙම නැත්නම් ඒ එඩියුකේෂන් මෙහෙ කරන්න පෙළඹවීමක් ඇති කරන්න. මොකද මෙහෙ එඩියුකේෂන් කියන්නේ මේගොල්ලෝ මේ නවසීලන්තයට ඉන්කම් එක එන එක ලොකුම පාත්‍රය එකක්. හරි එඩියුකේෂන් එක ලොකුම පාත්‍රයක්. ඉතින් ඒගොල්ලන්ට මේ ස්කීම් එක තුනත් ඒක ප්‍රොමෝට් කරන්න තමයි බොහෝ දුරට මට හිතෙන්නේ ඒක කරලා තියෙන්නේ.
එතකොට දැන් මේකෙදි කියලා තියෙන අනිත් එක තමයි ඔගොල්ලෝ දන්නවා දැනටමත් විශේෂයෙන්ම මෙහි නොවන කොලිෆිකේෂන් එකකට ලකුණු ක්ලේම් කරන්න නම් ඉන්ටර්නැෂනල් කොලිෆිකේෂන් ඇසස්මන්ට් එහෙම නැත්නම් IQA කියන එක කරන්න වෙනවා. ඔයාලට කෙලින්ම මේ ඩිග්‍රී එකක් ගෙනල්ලා මෙහෙට දාන්න බෑ unless මේක exempt කරලා නැත්තම්. සමහර ඩිග්‍රීස් exempt කරලා තියෙනවා ඇසස්මන්ට් එකක් ඕනේ. උදාහරණයක් ගත්තොත් එහෙම සමහර මේ ඇග්‍රිකල්චර් ප්‍රෝග්‍රෑම්ස් දැන් උදාහරණයක් පෙරදිනේ යුනිවර්සිටි එකේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් තියෙන කෙනෙකුට ඒක ඇසස් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක exempt කරලා තියෙන්නේ. ඒ වගේ අනිකුත් විශ්වවිද්‍යාලවලත් සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් exempt කරලා තියෙනවා. Tamanට ඕනේ නැහැ ඒ ක්වොලිෆිකේෂන් එක ඇසස් කරන්න. එහෙම නොවන හැම ක්වොලිෆිකේෂන් එකක්ම New Zealand Qualification Authority එකේ නැත්නම් NZQA එකේ වෙනම ඒ ක්වොලිෆිකේෂන් ඇසස් කරන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක හරහා තමයි ක්වොලිෆිකේෂන් එක ඇසස් කරලා මෙහි ලෙවල් එක ඉක්වල් ලෙවල් එක මොකක්ද කියලා සර්ටිෆිකේට් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ සර්ටිෆිකේට් එක අවශ්‍යයි වාට මේ ස්කිල් මයිග්‍රන්ට් පාත්වේ එක යටතේ PR එක ඇප්ලයි කරන්න. ඉතින් මම ඒක සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් මීට ගොඩක් ඉස්සර කරලා තියෙනවා. ඉතින් මගේ channel එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට ඒ ක්වොලිෆිකේෂන් එක ඇසස් කරගන්නේ කොහොමද කියන එක ඉතාම පැහැදිලිව කියලා දීලා තියෙනවා. මේ පාත්වේ එක මොකක්ද කියන එක කියලා තියෙනවා. වෙබ්සයිට් වල ලින්ක්ස් ඔක්කොම මම දීලා තියෙනවා. ඒකට යන ඒ කාලේ ගාන දීලා තියෙනවා. දැන් නම් වෙනස් වෙලා තියෙනවා. වටේන වෙබ්සයිට් එකට ගියාම හොයාගන්න පුළුවන්. එහෙම නැතත් NZQA කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන් ඇසස්මන්ට් IQA කියන සෙක්ෂන් එකට ගියාම ওই ඩීටේල්ස් එක ඔක්කොම Tamanට හොයාගන්න පුළුවන්. ඉතින් ඒකට ගිහිල්ලා බලන්න කොහොමද Taman නිව්සීලන්ත ඇතුලේ නොකරපු එක ක්වොලිෆිකේෂන් එකක් නම් ඒක exempt කළාද එහෙම නැත්නම් ඒක ඇසස් කරන්න ඕනද කියලා බලාගන්න. right. එතකොට under the new changes applicant claim points for the level 8 and 9 qualification must also hold a bachelor degree. Must also hold a bachelor degree and level 8 and 9 qualification includes master or master එකක් හරි postgraduate diploma එකක් හරි postgraduate certificate එකක් හරි නැත්නම් honors degree එකක් ඒකටත් එන්නේ level 8 එකක්. එතන මේකේ කියලා තියෙනවා level 8 හරි 9 හරි. ඒ කියන්නේ level 8 කියලා කියන්නේ 9 කියලා කියන්නේ master level එකක්. level 8 වල කීපයක් qualification තියෙනවා postgraduate diploma, postgraduate certificates එහෙම නැත්නම් honors degree එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒගොල්ලෝ 8 හරි 8 or 9 වලට qualification ලකුණු claim කරනවා නම් marks claim කරනවා නම් must also hold a bachelor degree එකකුත් තියෙන්න ඕන කියලා. හරි. an example applicants claiming 5 point from the New Zealand master degree level 8 or 9 ඉතින් ඒක කියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔන්න එහෙමත් කොටසක් කියලා තියෙනවා. එතකොට level 8 හරි 9 වලින් හරි කවුරු හරි කෙනෙක් claim කරනවා නම් එයාට bachelor degree එකක් තියෙන්න ඕන කියලා තියෙනවා. හැබැයි මේක exempt කරලා තියෙනවා. exempt කරලා තියෙනවා. ඒක master degree program එක පොඩ්ඩක් විස්තර කියව ගන්න. ඊට අමතරව applicant claiming 6 point from New Zealand's master degree must have studied full time for at least 30 weeks. අන්න සති 30ක් 6ක් මේ මාස්ටර් එකට මාස්ටර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට මේ ක්ලේම් කරනවා නම් සති 30ක ස්ටඩි ප්‍රෝග්‍රෑම් එකක් ෆුල් ටයිම් කරලා තියෙන්න ඕන. ඒක ඊටාම මේගොල්ලෝ බලනවා කියන එක කියලා තියෙනවා. හරි. ඔව්. and කරලා තියෙන අතන in New Zealand and must have a bachelor degree. ඒක කියලා තියෙන පැහැදිලිව. ඒතර බැචලර් ඩිග්‍රී එකක් තියෙනත් ඕන මාස්ටර් ලෙවල් එකේ පොයින්ට්ස් 6ක් ක්ලේම් කරන කෙනෙකුට ඊට අමතරව ඒක ෆුල් ටයිම් කෝස් එකක් වෙන්න ඕන සති 30ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට විහිදෙන. right. ඉතින් ඔන්න ওই ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ changes වල කියලා තියෙන්නේ. ඉතින් මේ changes බලාත්මක වෙන්නේ 2026 අගෝස්තු 24 ඉඳන්. හැබැයි දැනටම ඒක පබ්ලිෂ් කරලා ඉවරයි. ඉතින් ඒක නිසා මෙන්න මේ තමන් ඉදිරියේදී මේ PR පාත්වයකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා නම් සාධාරණට මෙහි ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් මේ වෙනස්කම් ගැන හොඳ අවබෝධයක් තියෙන එක හරිම වැදගත්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ සයිට් එකට ගිහිල්ලා නිව් සීලන්ත ඉමිග්‍රේෂන් සයිට් එකට ගිහිල්ලා මේ වෙනස්කම් තියෙන නිවුස් සෙන්ටර් එකට ගියා නම් ඔයගොල්ලන්ට මේක පැහැදිලිවම දකින්න පුළුවන්. මා තුඟක් කරුණු එකෙන් ගන්නේ ඒ නිවුස් සෙන්ටර් එකට ගිහිල්ලා මේ චේන්ජස් මොනවද කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ අවබෝධය හරිම වැදගත්.
තමන් ඉදිරිය ප්ලෑන් කරගන්නකොට. එහෙම නැතුව මේක කවුරු හරි කියන දෙයක් මත හෝ කොහෙන් හරි පොඩි කෑලියක් ඇහෙනගෙන ඒ වගේ ලයිෆ් එකේ සීරියස් චේන්ජ් එකක් කරගන්න කතන්දරයකට එහෙම නැත්නම් ඒ වැඩකට ප්ලෑන් කරන්න එපා. මොකද එහෙම මම දැකලා තියෙනවා හුඟක් අය මෙහි හරි තොරතුරු හොයන්නේ නැතුව ඇවිල්ලි වෙලා අවසානයේදී අමාරු වෙට ඉතින් එහෙම නොවෙන්න තමයි අපි මේ තොරතුරු සම්පාදනය කරමින් ඔයගොල්ලන්ට උදව් කරන්නේ. ඉතින් ඒවත් ප්‍රොජෙක්ට් අරගෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි ඔයගොල්ලන්ට තේරුම් නැති දෙයක් තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට කියන්න පුළුවන් දෙයක් නම් මම කියන්නම්. මොකද ලීගල් ඇඩ්වයිස් එකක් දෙන්න මට බලයක් නැහැ. මොකද මම ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් නොවන නිසා. නමුත් සාමාන්‍ය තොරතුරක් කොහරි පබ්ලිෂ් කරලා තියෙන තොරතුරක් මත පදනම් වෙලා කියන්න පුළුවන් දෙයක් හෝ අත්දැකීමක් මත පදනම් වෙලා කියන්න පුළුවන් දෙයක් නම් මට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් හරි ඒ සම්බන්ධ දැනුමක් තියෙන ලෝයර් කෙනෙක් විශේෂයෙන්ම කන්සල්ට් කරන්න ඕගොල්ලන්ට මොන හරි සුවිශේෂ වූ කරුණු කාරණා දැනගන්න අවශ්‍ය වෙනවා නම්. හරි. එහෙනම් අද වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඔබ සමට ජයම් පමණයි. නැවත හමු වෙමු.